ආයු බොහෝ වේවා කියලා පිළිගන්නවා කස්තුරි ආරච්චි channel එකට. ඔන්න අද ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. මොකද්ද දන්නවද? අද මම කියලා දෙන්න යන්නේ අපේ body language එක handsome-ව කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. හොඳ කඩවසම් වෙන්න නම් අපි අනිවාර්යෙන් exercise කරන්න ඕනි. මොකද අපේ ආයු කාලය තීරණය වෙනවා exercise නොකර හිටියොත්. මොකද දන්නවද exercise කරොත් තමයි අපේ ආයු කාලය වැඩි වෙන්නේ. ඒක බොරුවක් නෙමෙයි. ඕක ඇත්තටම ඇත්තක්. අපේ ආයු කාලය ඒ කියන්නේ අපි දැන් කනවා බොනවා නිදිනවා ඕක නිවන් අපේ තියරිය ලංකාවේ සාමාන්‍යයෙන් අපි බං මේ එක්සර්සයිස් එකක් කරන්න ඕනි බා. දවසකට මොකක් හරි දුවන්න හරි ඕනි එක තැන. නැත්තම් වැඩක් නැහැ. මොකද දන්නවද මම මේ කරන එක්සර්සයිස් ටික ගොඩාක් ඔයාලගේ ජීවිත වෙනස් කරයි. හරිද? ඊට පස්සේ කියයි නෙතුන් මචං. මගේ නම නෙතුන්. හරිද? ඔන්න අද තමයි මගේ නම දැනගත්තේ NETHUN. ඕකේ නෙතුන්. හරිද? නෙතුම් නෙමෙයි නෙතුන්. ඕකේ. නමක් කිව්වා හරිද? නැත්තම් මලවදී නේ. හරි. නම වැඩක් නැහැ. කියන්නේ යන්නේ ඇඟ සුපිරිම කඩවසම් ඇඟක් කොහොමද අද අපි ක්‍රියේට් කරගන්නේ කියලා. හැබැයි මෙහෙම එකපාරට ක්‍රියේට් කරගන්න බෑ. මේක හැමදාම කරන්න ඕනි. හරි? එක දවසක් කළා අඩෝ බෑවා. මහන්සි කිව්වොත් ඉතින් ඉවරයි. ආයි එතනින් පස්සේ කවුරුවත් කරන්නේ නැහැ. වැඩි කතා ඕනේ නැහැ. අද මං ෆස්ට් එක්සර්සයිස් එක කියලා දෙන්නම්. ඒකෙන් ඔයාගේ උස යාමත් ටිකක් වැඩි වෙනවා. ඔන්න කොල්ලෝ ටික පොඩ්ඩක් කැමති වෙයි. උස යාම ටිකක් වැඩි වෙනවා කිව්ව ගමන් මන් දන්න උඹලා අනිවාර්යෙන් මගේ එක්සර්සයිස් එක බලනවා. ෆස්ට් එක්සර්සයිස් එක. සෙකන්ඩ් එක්සර්සයිස් එක ඇත්තටම ගොඩක් සෙකන්ඩ් එක්සර්සයිස් එක ඇත්තටම ගොඩක් අපිට වටිනවා. මොකද දන්නවද මේ ඒක ඇත්තටම අපේ මේ හොඳට මේ අපේ කොන්ද ඇද ගන්න තියෙන නියම එක්සර්සයිස් එකක් මම කියලා දෙන සෙකන්ඩ් එක්සර්සයිස් එක. තර්ඩ් එක්සර්සයිස් එකෙන් අපේ පවර් ඕකේ හෑන්ග්ස් වල තියෙන පවර් වැඩි කරගන්න පුළුවන්. මේ තර්ඩ් එක්සර්සයිස් එකෙන් එහෙනම් අපි එක්සර්සයිස් ඉතින් දැන් මම උඹලට කුතුහලයක් ගේන්නේ නැහැ. හැමදාම මම අර මේ මම කලින් වීඩියෝ එකක් දැම්මා 12 නාන මේ ඒකෙත් මම කුතුහලයක් ගෙනාවා. මේ අර පුවක් ගහ උඩ ඉඳන් පයින් එක ඒ කුතුහලයන්නේ. දැන් මම මේ කිව්වොත් උඹලා කිසිම කුතුහලයක් නැහැ. හරි. මං ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් ලස්සනට. එහෙනම් අපි යන් ෆස්ට් එක්සර්සයිස් එකට. මේ කස්තුරි ආරච්චි channel එකේ ලස්සන වීඩියෝ එක handsome එකක් හදාගන්න විදිය. ඕකේ. එහෙනම් අපි යන්. හරි එහෙනම්. ඉස්සෙල්ලම ඔන්න කොල්ලෝ ටික ආස්ම එක්සර්සයිස් එකක් උස යන එක. හරි. උස යන එක්සර්සයිස් එක කියලා දෙන්න කලින් මම ඔයාලට ටික එකක් කියලා දෙන්න. මේ තාත්තා අම්මගෙන් සහ තාත්තගෙන් එන ජාන අනුව ඔයාලගේ උස සීමා වෙනවා මල්ලි. ඒක හරිද? මුත්තා මේක කරයි කියලා නැත්තම් මේක සාමාන්‍ය අඟලක් හරි උස යනවා. හරිද? මේක කරා කියලා. සාමාන්‍ය ජාන වලින් අනුව මේ උස යාම පොඩ්ඩක් සීමා වෙනවා. ඕක බන් තියරි ඇති. උස ගියත් එකයි නැතත් එකයි. අපි පිනක් දහමක් කරන් ජීවිතේ විඳින්න ඕනේ. හරිද? කොටයි කියලා එහෙම මේ කවුරුවත් අපිට කවුරුත් බයි නෑනේ බං. අපි කොට වුණා කියලා නේද? මමත් වැඩි උස නෑ 5යි 6ක් 7ක් වෙන්නේ. වැඩි උසක් නෑ. උසයි. එහෙම ගන්න නෙමෙයි. මං කියන්නේ මේ කොට අයට එහෙම අපහාස කරන්න එපා. ඊළඟ ආත්මෙ උඹලත් කොට වෙයි. හරි. ඒක අල්ලලා දාන්න. හරිද? ඔයාලා මේ දවසකට විනාඩි 5ක් උස ගහක එල්ලිලා ඉන්න. හරිද? මම මේ එක්සර්සයිස් එක කරන්න කලින් මේ තව ට්‍රික් ටිකක් ඔයාලට කියලා දෙන්න. හරිද? උස යන හැටි. මේ විනාඩි 5ක් විතර හැමදාම ගහක එල්ලිලා ඉන්න. බලන්න මේ සති 2ක් 3ක් විතර පොඩ්ඩක් උස ගිහිල්ලාද නැද්ද කියලා. ඊට පස්සේ මේ පෝෂ්‍යදාය ආහාර ගන්න. මස්, කිරි, බිත්තර මේ දවස්වල ආර්ථික ප්‍රශ්න මොනවාද තව මේ ගම් වතුර ඔය සීන් එක කොහොමත් හරි ඒක අල්ලලා දාන්න. ඔය පොඩ්ඩක් ගියාට පස්සේ පෝෂ්‍යදාය ආහාර ගන්න අනිවාර්යෙන්. ඊටමත් මං කාරුණික ඉල්ලන්නේ පැය 6ක්වත් හොඳට නිදා ගන්න. නිින්ද තමයි අපේ හැම දෙයක්ම වෙනස් කරන්නේ. නිින්ද නැතුව කිසි දෙයක් කරන්න බෑ. අනිවාර්යෙන් හොඳ නිින්දක් දාන්න. එතකොට දැන් මං මේ කියලා දුන්නේ එක්සර්සයිස් කරයි කියලා හොඳ නිින්දක් නැතුව කිසිම දෙයක් හරියන්නේ නැහැ මචංලා. හරිද? කිසිම දෙයක් හරියන්නේ නැහැ. හොඳ නිින්දක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඕකේ? හරි. ඔන්න ඔය ට්‍රික් ටික ඔන්න මං උස යන හැටි ඔන්න ඔයාලට කියලා දුන්නා. මං දන්න ටික මං කියලා දුන්නා. මගේ භාෂාවෙන් කිව්වොත් සිංහල භාෂාවෙන් කිව්වොත් මං දන්න ටික මං කියලා දුන්නා. හරි. එහෙනම් යන් මං අර කිව්ව එක්සර්සයිස් එකට. හරි? යා. මුලින්ම ඔයාලා කරන්න ඕනි මහ ලොකු දෙයක් නැහැ. උඹලා දන්නවා. මේ ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ පොඩි ඉන්න මේ කැම එක පොඩ්ඩක් තියාගන්න නැත්නම් පේන්නේ නැහැ බිම. හරි. මෙන්න මේ කකුල් දෙක
දෙපැත්තට දාලා මේ බ්‍රොයින් එක ස්ටයිල් එකේ ගාවන්න. හරි. ඕකේ තිබල කොහොමද දන්නවනේ. එහෙනම් අපි කරලා බලමු. එම දාගන්න. හරිද? නිකන් බැලන්ස් නෑ වගේ යනවා නම් මේ වගේ ටික කෙනකොට නිකන් බැලන්ස් නෑ වගේ නම් මෙහෙම අත් දෙක දෙපැත්තෙන් දාගන්න. ඕකේ. අත් දෙක දෙපැත්තෙන් දාගන්න නැත්නම් අත් දෙක එහෙම ඉස්සරහින් තියාගන්න. ඕකේ. හොඳට පළල් කරලා තියාගන්න. අත් දෙක කකුල් දෙක නෙමෙයි. හරිද? ඉතින් දැන් එතකොට හිමීට මේ කකුල ඔන්නවා පොඩ්ඩක් ගන්නවා. මේක මෙහෙමම තියාගන්න. ඕකේ. මෙහෙමම තියාගන්න. ඕකේ. ඔහම තියාගෙන මෙහෙම තියාගන්න. කොහොම හරි බ්‍රොයින් එක ටයිල් එකේ වද්ද ගන්න එක තමයි ඔයාලගේ ෆස්ට් ටාගට් එක වෙන්න ඕනේ. මේ බ්‍රොයින් එක වද්ද ගන්නම ඕනි කියලා එකක් නෑ. හරිද? කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් හැමදාම දවසකට පොඩ්ඩක් මේක දාගෙන ඉන්නවා. ටිකක් කල් යද්දි ඔය ඔටෝ වෙනවා. හැබැයි මේ තව දෙයක් කියන්න ඕනි. මේ මසල්ස් මචං ඉරෙනවා. ඕකේ. ඉරුණාම ඕක ගණන් ගන්න එපා. හරිද? මේක ඉරෙනවා මචං. හරිද? මේ දෙපැත්තෙන් ඉරෙනවා. දැන් මෙහෙම කරද්දි කොහමද ඉරෙනවා. ඕකේ. ඒක කියන්න එපා. එතකොට මචං පොඩ්ඩක් නිකන් හෙන ගහනවා වගේ දෙයක් තියෙනවා. ඕක මචං සති දෙකක් කියන්නේ සතියක් විතර යනකොට ඕක හරියයි. හරිද? ඕක ගණන් ගන්න එපා. හරිද? නැත්තම් මාව මරන් කන්නාද? යකෝමයි කකුල් දෙක රිදිනවනේ තුන් කියයි. හරි. ඕකේ. එහෙනම් මොකද්ද කිව්වේ? මෙහෙම කකුල් දෙක පළල් කරලා අත් දෙක මෙහෙම දාගන්න. නැත්තම් මෙහෙම දාගන්න. මම නම් කියන්නේ මෙහෙම දාගන්න. මෙහෙම හොඳයි. ඕකේ. නෑ කොහොම හරි බ්‍රොයින් එකට ෆයිල් එක ගාව ගන්නම ඕගොල්ලෝ බලන්න. දැන් මට නම් මෙච්චර තමයි ඊට වඩා බෑ කිසිම වරක් නෑ. ඊට වඩා බෑ මට. මෙන්න මේක ඊට පස්සේ මෙන්න එහෙම ගන්න. ටිකක් වෙලා ඉන්න. දැන් පොඩ්ඩක් එන ගහනවා වගේ දී මගේ නම් එහෙම ගන්නෑ. මම හැමදාම එක්සර්සයිස් කරන්න ඉඳ මේ එකපාරට නැගිටින්න එපා. අර මං කිව්ව විදිහට මෙන්න එහෙම තිබ්බනේ ඔයගොල්ලෝ දැන් මෙහෙම හිටියනේ. ඕකේ. මෙහෙම හිටියනේ. මෙහෙම ගන්න මල්ලි. මෙහෙම ගන්න. ඕකේ. මෙහෙම අරන් ටිකක් වෙලා ඉන්න. හොඳේ. අර මෙහෙම ඉන්න එපා. හොඳේ. දැන් මම මේ දාලා හිටිය විදිහට මෙහෙම කරන්න එපා. මෙහෙම කළා වැඩක් නැහැ. හොඳේ. මෙහෙම කළා ඕනි කෙට්ට ඉන්න පුළුවන්. මෙහෙමයි කරන්න ඕනේ. ඕකේ. කකුල මෙහෙම දාන්නේ. ඕකේ. මෙහෙමයි දාගෙන ඉන්න ඕනේ. ඕකේ. මෙහෙමයි දෙපැත්තට දාගෙන ඉන්න ඕනේ. එහෙම දාගෙන ඉන්න බෑ මට. කොණක් කමාරි. ඕකේ. කොයි වෙලෙත් මේක හරවන්න බලන්න ඕනේ. එතකොට තමයි හොඳ. හරිද? එහෙනම් අපි ඊළඟ එක්සර්සයිස් එකට යනවා. ඕකේ. ඊළඟ එක්සර්සයිස් එකක් ගොඩක් වටිනවා. මොකද මේ සමහර අය නිකන් මේ ඉන්නව නේද හුලං බහැලා වගේ නිකන්. කොන්ද කෙලින් නැතුව කෂේරු ගාව නිකන් කෙලින් නැති අයට අන්න ඒක එයාලට නම් මේක මරුවේ. කොන්ද කෙලින් තියෙනවා මේ එක්සර්සයිස් එක කරද්දි. ඔන්න බලන්න එක්සර්සයිස් එක කරන්න හැටි. ඒක කරන්නේ මහ ලොකු දෙයක් නෑ. මම මෙහෙම ඉන්නම් නැත්නම් වලට පේන්නේ නැහැ. මේ කකුල් දෙක තියෙන්නේ. කකුල් දෙක ළඟට ගන්න. ඕකේ. මෙහෙම ළඟට ගන්න. හරිද? හොඳ ළඟටම ගන්න. මේ යටිපතුල් දෙක මේ ගාව ගන්න නේ ළඟටම ගන්න. ඕකේ. අරන් මෙන්න මෙහෙන් විතර අත් දෙකෙන් අල්ල ගන්න මෙහෙම. අත් දෙකෙන් අල්ල ගන්න. මේ කකුලයි එහා පැත්තේ කකුල් මේ අත් දෙක අල්ලගෙන මේ හරිය විතර අල්ලගෙන කරන්න තියෙන්නේ ටික මේක රිස්කි පොඩ්ඩක් රිදෙනවා මේ ටික. ඕකේ. මේ ටික දැන් මේ තනියෙන් කරන්න බෑ. කොහොම කාටවත් මේක නේ ෆස්ට් ටයිම් කරන එකට තනියෙන් කරන්න බෑ. පොඩ්ඩක් මේක හොඳට අල්ලගෙන දෙපැත්තෙන් අල්ලගෙන මෙහෙම නැමිලා අපේ නලල දනිස් පොල් කාට් එක කොහොම හරි ගාවන්න බලන්න. ඕකේ. මෙහෙම අල්ලගත්තා. නැමුණා. එහෙම ගාවගෙන තියාගන්න ඕනේ. ඕකේ. ඔන්න දැන් මම පොඩ්ඩක් කරලා පෙන්නන්න. ඔයාලට දැන් මේ ෆස්ට් ටයිම් කරන එකට මම කියන්නේ. හරිද? අනිත් අය නම් මේක සාමාන්‍යයෙන් වැඩි දන්නේ නැහැ කවුරුත් මේ එක්සර්සයිස් එක. තව කෙනෙක්ගේ උදව් ඇතිව කරන්න. මොකද තනියෙන් ෆස්ට් ටයිම් කරන කෙනෙක්ට මේක පොඩ අමාරුයි. ඕකේ. මෙහෙම තියාගත්තා. නැමුණා. මෙහෙම තියාගත්තා. නැමුණා. මේ කකුල් මෙහෙම වෙලා මෙහෙම වෙන්න බෑ. එහෙම වෙලා මෙහෙම ගණිස් මෙහෙම වෙනවා. හොඳ සමහර අයගේ මෙහෙම වෙනවා. එහෙම වෙන්න බෑ. අනිත් කෙලින් තියා ගන්න ඕනේ. ඕකේ. නැත්තම් ඉතින් හැමදාම මෙන්න මේ හුලම් බහැ වගේ ඉන්න වෙන්නේ. ඕකේ. ඕකේ. මෙහෙම තියාගත්තා. මට තියාගන්න බෑ. තපර පහක් විතර එහෙම ඉන්න බලන්න. දැක්කනේ මං හිටියේ. ඔන්නම් ආයෙ කරලා වෙන්නන්නම් බලා ගන්න. මෙතනින් අල්ලගත්තා. ගොඩාක් රිදෙනවා. මෙන්න මෙහෙ රිදෙනවා.
මෙහෙ රිදෙනවා. මෙන්න මේ දෙක රිදෙන කොහොම? මේ දෙක කොහොම රිදෙනවා මචං? හරිද? ඒක ගණන් ගන්න එපා. ඒ රිදෙන්නේ ඔයාලගේ බොඩි ලැන්ග්වේජ් එක ගොඩක් ලස්සන වෙන්න. ඕකේ. මේ එක්සර්සයිස් හැමදාම කරන්න නැත්තම් අපරාධි. හොඳේ. නැත්තම් අපරාධි. ඊළඟට ඔන්න අපේ කොල්ලෝ ටික තවත් ආසාවෙන් බලන් හිටියා පවර් හැදෙන්න මචං. වෙන මොකුත් කරන්න ඕනේ. මං ඕන්නම් මං ට්‍රික් එක කියන්න හැමදාම දවසට පුෂ් අප් 10ක් ගහපන්. පවර් හැදෙන ඔටෝම. ඒක ටිකෙන් ටික වැඩි කරන්න. 10 15 කරන්න. 15 20 කරන්න. 20 25 කරන්න. එහෙම කරලා මං දවසක් පුෂ් අප් 50ක් ගැහුවා. මේක හරියට වැදුන්නේ නැහැ. කොහමද ගැහුවා හරියද? පුෂ් අප් 46ක් 7ක් විතර ගැහුවා. 50 ගැහුවේ නිකන් කකුලිනුත් ගැහුවා. මේ පුෂ් අප් ගණන් 50ක් ගහන එක ලේසි නෑ. ඕකේ. ඉතින් මහලුකෝ දෙයක් නෑ. ගොඩක් අය මේ සාමාන්‍යයෙන් වැරදියට පුෂ් අප් ගහන්නේ. මං හරියට කියලා දෙන්න. මම මේ පැත්තට කියලා දෙන්නම්. නැත්තම් පේන්නේ නෑ. අත් දෙක බලල් කරගන්න. මෙන්න එහෙම තියාගන්න. අපේ කරාටි ස්පෝර්ට් එකේ සමහර අය මෙහෙම තියාගන්නවා. මෙහෙම තියාගන්න එපා. මෙහෙම තියාගන්න. මේ උරහිස් ගන්නටම කකුල් දෙක බලල් කරගන්න. ඕකේ. උරහිස් හොඳට බලල් කරගන්න. මේ උරහිස් හොඳට බලල් කරගන්න මේ. දැන් පේනවනේ. ඕකේ නේද? උරහිස් හොඳට බලල් කරගන්න. මෙහෙම තියාගන්න. ඕකේ. මේ බෑක් එක අපේ බෑක් එක මෙහෙම උඩින් තියාගන්න ඕනේ. තේරුණානේ? බෑක් එක මෙහෙම උඩින් තියාගන්න. සමහර මෙහෙම ගහනවා මේ. මෙහෙම කෙලින් ඉන්නවා. සමහර මෙහෙම කෙලින් ඉන්නවා. මෙහෙම කෙලින් ඉන්නවා. කෙලින් ඉඳලා මෙහෙම බිම තියාගෙන මෙහෙම ගහනවා. මෙහෙම ගහලා වැඩක් නැහැ. එහෙම ගහලා වැඩක් නැහැ. ඕකේ. අර එහෙම මේ කකුල් උරහිස් මට්ටමේ කකුල් දෙක බලලා කරා. මෙහෙම ගහනවා. මෙහෙම ගහලා වැඩක් නැහැ. පිස්සුද? එහෙම ගහන්න එපා. ඕකේ. මෙහෙම ගහ මේ. ඔන්න බලන්න ගහන්න ඇති. ඕකේ. තේරුණානේ? එහෙම ගහද්දි ආයි උඩට වෙන්න ඕනේ. තේරුණානේ? බෑක් එක ඉස්සිලා තියෙන්න ඕනේ. හරි. ඒක අනිවාර්යෙන් අමතක කරගන්න බෑ. ඕකේ. දැන් කොහොමද මං කියලා දුන්නේ? උරෙක් ගන්නට කකුල් දෙක දාගත්තා. එහෙම දාගත්තා. බෑක් එක කොහොමද ඉස්සිලා තියෙන්නේ? no problem. 1 2 3 ඕකේ. වීඩියෝ එක දික් වෙන හින්දා මම 3ක් ගහලා නවත්තනවා. මට 3 රෙඩි ගහන්න පුළුවන්. ඕකේ. මෙහෙම ගහන්න. පුෂ් අප් 10ක් ගහන්නකො ඇති. පුෂ් අප් 10ක් ගහන්න ඇති. දවසකට ඇති. ෆස්ට් ටයිම් කෙනෙක් කරනවා නම් 5ක් ගහන්න ඇති. මේක හැමදාම කරන්න. ඔයාලටම වෙනස තේරෙයි. ආයි මං කියන්න දෙයක් නැහැ. ඔයාලටම වෙනස තේරෙයි. ඔන්න මම පොඩි පුදුම හිතන. ඔන්න දැන් මම කුතුහලයක් ගෙනවා කියනවානේ. ඔන්න මම ගෙන කුතුහලේ තමයි. අර සමහරවල් ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි පුෂ් අප් ගන්න මචං මේ දැන් මෙහෙමනේ ගහන්න බා. මෙහෙම ගහනවනේ. අඩු තනි අතින් ගහන්නේ කොහොමද බා? මේ තනි අතින් පුෂ් අප් ගහන්නේ කොහොමද? මගේ ෂෝට් වීඩියෝ එකකට ඇති මම පුෂ් අප් ගහන එක. පොඩක් ගිහින් බලන්න හැබැයි ෂෝ මේ පල්ලෙහා ඇත්තේ මේ ෂෝට් වීඩියෝස් වල මේ හරි එක ගහන්නේ මෙහෙමයි. මහ ලොකු දෙයක් නෑ. අමාරුවක් නෑ. බට් මේක මේ පොඩ්ඩක් ඉතින් අත පොඩ්ඩක් හයියට තියෙන්න ඕනි. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාලා හොඳට කකුල් දෙක පළල් කරගන්න වෙන්නේ. ඕකේ. කකුල් දෙක පළල් කරගෙන මෙන්න එහෙම මේ මම ඉස්සෙල්ලා දකුණෙන් ගහලා පෙන්නන්න. අපේ මේ අත මචං මෙහෙම කොන්දෙන් තියාගන්න. ඕකේ. මෙහෙම තියාගත්තා. මේක පොඩ්ඩක් අදින්න මේ කකුල පොඩ්ඩක් අදින්න. මේක දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙම තිබ්බ මේ. දැන් මෙහෙම නේද ගහන්න. උරේ ස්මාර්ට් එක කවුල් දෙක බලලා කරලා ගහනවනේ. ඕකේ. එහෙම නෙමෙයි. ඕකේ. දැන් මේක මෙහෙම තියාගන්න. මේක පොඩ්ඩක් ඈඩ් කරගත්තා. ඕකේ. ඔය ඈඩ් කරගෙන අත මෙහෙම තියාගත්තා. අත තියාගෙන එකයි. එහෙම. ඕකේ. අනිත් අත තිබ්බොත් මෙහෙම තියාගත්තා. දෙකයි. හරි. මම ඕකෙන් සාමාන්‍යයෙන් ෂෝට් වීඩියෝ එකේ ගහලා තිබ්බා පුෂ් අප් 10ක්. එඩිට් කරද්දි එකක් කැපුණා. එතකොට 9යි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ගිහින් බලන්න ෂෝට් වීඩියෝස් වල ඇති. එතකොට ඒක ගහන්න මෙහෙමයි රිස්ක් දෙයක් නැහැ. මෙහෙම මේ පැත්තට ගිහින් පෙන්නන්න. මෙහෙමයි ගහන්නේ. අත මෙහෙම තියාගත්තා. හොඳ බැලන්ස් එක තියාගන්න ඕනි. 1 2 4 එක දෙයක් කියන්න ඕනි.
දැන් මම මේ අතර 4ක් ගැහුවා නම් මේ අතරත් 4ක් ගහන්න ඕනේ නැත්නම් අතන අරක් වෙනවා. ඕකේ. ඒකත් කියන්න ඕනි. එකකට 10ක් ගහලා එකකට 5ක් ගහන්න එපා. හරිද? දැන් මේකටත් 4ක් ගහන්න ඕනි වගේ. තේරුණානේ? බැලන්ස් එක තියාගන්න. 1 මේක අමාරු නෑ. 2 3 4 මම පොඩ්ඩක් වේගෙන් ගැහුවේ. වීඩියෝ එක දික් වෙන ඉඳ ඔයාලා පුළුවන් තරම් හිමීට කරන්න. ඕකේ. අපි එහෙනම් යන් ඊළඟ එක්සර්සයිස් එකට. නේ ඊළඟ එක්සර්සයිස් එකට යන්න කලින් මට හිතුණා මේ ගොඩක් අයට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දන්නවද? මේ මචං උඹලා දැකලා තියෙනවද වීඩියෝස් වල මේ ඇඟිලි දෙකෙන් පුෂ් අප් ගහනවා, ඇඟිලි එකෙන් පුෂ් අප් ගහනවා. ඒව ගහන්න එකපාරට ගහන්න බෑ. ඕකේ. තේරුම් ගන්න. ඉස්සෙල්ලම ඔයාලා ඒව ගහන්න කලින් මම ඉල්ලන්නේ එකපාරට ඔයාලගේ සාමාන්‍ය බරක් තියාගෙන, ඒ කියන්නේ දැන් එකපාරටම මේ වීඩියෝ එක දැක්කයි කියලා ගහන්න බෑ කාටවත්. තනියදී මෙහෙම ගහන අයත් ඉන්නවා, ඩයල් ඉන්නවා. ඕකේ. ඉන්නවා. මේව ගහන අය නම් මම දැකලා නෑ. මම දැකලා නැහැ බෲස්ලි මහත්තයත් ගහන්නේ ඇඟිලි දෙකෙන්. ඕකේ. මෙහෙම නම් මට ගහන්න හැකි. එහෙම උලන්නේ. බෑ බා. මට ගහන්න බෑ නේ. මට ගහන්න බෑ. මට පුළුවන් නම් පුළුවන් කියනවා. ඒවා ගහනකොට මං කියලා දෙන්නම් එක ට්‍රික් එකක්. මේ හොඳට ඉස්සෙල්ලා මේ ඇඟිලි ටික හුරු කරගන්න. මේ අපේ දැන් මේ මසල්ස් මේ හොඳට අතපය හොඳට ශක්තිමත් වෙන්න ඕනි. හරි. නෝමලි බං එකපාරට ආපු ගමන් ඒවට පුරුදු වෙන්න යන්න එපා. දැන් සාමාන්‍ය එහෙම ඇඟිලි දෙක තියාගෙන මහපට ඇඟිල්ල දඹර ඇඟිල්ල තියාගෙන අත් දෙක අවුල් දෙක පළල් කරාම මෙහෙම හරි ගහනවනේ. ගැම්මට මොටිවේෂන් නොම ගහනවා. ඕකේ. හරි. එහෙම මට ගහන්න පුළුවන්. හරිද? හරි. ඒක හොඳයි. ඒක හොඳයි. ඇඟිලි දෙකකින් ගහනවා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මාත් ගැහුවනේ. හරිද? ඒ ගැව්වට පස්සේ ටිකක් වෙලා යද්දි දැන් මට නම් එච්චර ඒක ගානක් නැහැ. පුරුදු හින්දා මෙව මචං රිදෙනවා. නමන්න බෑ ඇඟිලි. තේරුණාද? ඒ හින්දා ඒවා කරනකොට ඉස්සෙල්ලම මේ ඇඟිලි ශක්තිමත් කරගන්න ඕනේ. තේරුණාද? නැත්තම් ඕගොල්ලන්ට ඒක කරාට පස්සේ එක දෙයක් කියන්න. මෙහෙම කරන්න බෑ මචංලා. මෙහෙම කරන්න බෑ. දැන් මම ඉස්සෙල්ලා ගැහුවානේ. දැන් මෙහෙම තියලා ගැහුවානේ. අර මං අර හැම ගහන ඉඳ මට පුළුවන්. හැමදාම මේක කරන කෙනෙක්ට ඒක පුළුවන් කරන්න. හරිද? දැන් මෙහෙම ඇඟිලි එතකොට නමන්නත් බෑ. හරිද? ඒ හින්දා ඉස්සෙල්ලාම ඔයාලා බලන්න ඇඟිලි පහෙන් මෙහෙම තියලා ගහන්න. දැන් මෙහෙමනේ ගහන්නේ ඔයගොල්ලෝ. මෙහෙම තියලා බලන්න පොඩ්ඩක් ගහලා බලන්න. මෙහෙම ගහලා බලන්න ඉස්සෙල්ලා. ෆස්ට් ටයිම් ඉස්සෙල්ලා මෙහෙම ගහන්න. මෙහෙම ගහලා බලන්න. ඕකේ. ඊට පස්සේ ඔයාලා පුළුවන් ද බලන්න මෙහෙම ගහන්න. මේ ජැකි චෑන් ගහන්න. දැන් මට ගහන්න බෑ. මේ ළඟදී බිත්තියට ගාලා අත මේ වුණා මේ. බිත්තියට ගාලා අත මේ වුණා. ඒ හින්දා මට දැන් එහෙම ගහන්න බෑ. එහෙම ගහලා බලන්න. මෙහෙම ගහලා බලන්න. එතකොට ඔයාලා ඇඟිලි ශක්තිමත් වෙනවා මේ. මෙහෙම අත් දෙකට මේ තියලා ගහලා බලන්න. ඕකේ. මෙහෙම ගහන්න. ඕකේ. ඒ වගේ දේවල් කළා ඔන්න ඇඟිලි දෙකට බහින්න. අන්න එහෙම කරලා බහින්න. ඕකේ. නැත්තම් ඔයාලට මාරම ඇඟිලි කැඩෙන්න ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා. ඕකේ. එහෙනම් අපි යන් ඊළඟ එක එක්සර්සයිස් එකක් නෙමෙයි. මම ඊළඟට ඔයාලට කියලා දෙන්න හැදුවේ අපේ මේ පවර් වැඩි කරගන්න. මම ඔයාලට කිව්වේ එකම විසඳුම තමයි පුෂ් අප් ගහන එක. හැමදාම පුෂ් අප් ගහන්න. එතකොට පවර් ඔටෝම වැඩි වෙනවා. සහ මේ මම කිව්වා නේද පපුව වැඩි වෙනවා. පපුව හදාගන්නත් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. හොඳේ පපුව දැන් සාමාන්‍යයෙන් 20ක් තියෙන කොල්ලේට 35ක් වගේ වෙනවා පපුව. ඕකේ. පපුව කියන්නේ ඉන්න පපුවේ මෙහෙම එක 35ක් වෙනවා. ඒ වගේ දේවල් නේද මටත් දැන් අගේ පපුව 37ක් විතර. ඉතින් ඒ වගේ වාසි තියෙනවා. ඉතින් ඔයා try කරලා බලන්න. අද කියලා දුන්නේ ඔන්න මේ වැදගත් එක්සර්සයිස් ටිකක් අද මම කියලා දුන්නේ ඇත්තටම. තව ඉතින් තියෙනවා ගොඩාක් එක්සර්සයිස්. ඒවට අර මම අද කියලා දුන්න ටික ගොඩාක් අමාරුයි කරන්න. ඒකයි මේ එයා කරාම පොඩ්ඩක් මම ශක්තිමත් වෙනවා. මේ මම පිම්බුවා. හරිද? දැන් normally මගේ අත මේ පිම්බුවා මේ ඒ වගේ දේවල් තියෙන. ඉතින් අද වීඩියෝ එකෙන් මම ওই ටික තමයි ගේන්න හැදුවේ.
මම තව එක්සර්සයිස් ටිකක් ළඟදිම ගේන්නම්. හැබැයි තව මේ vlog එකක මේ කමෙන්ට් එක දාලා තිබ්බ යාළුවෙක් මේ මගේ මේ දොලේ නාන වීඩියෝ එක. තව මේ ඕගොල්ලෝ නාන වීඩියෝස් වලට ගොඩක් ආසයි නේද? මම ඒවා ගේන්න. එක්සර්සයිස් උත් ගේන්න. බය වෙන්න එපා. හැම දෙයක්ම ගේනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක කොච්චරයි. මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් අද තේරුණායි කියලා. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඔයාලට මේක හොඳ නම් හොඳයි කියන්න. මේක අනිවාර්යෙන් මම ඇත්තටම මම කරාටි ගන්න කෙනෙක්. බුරු කියන්නේ නෑනේ. වයිට් බෙල්ට් එකේ. මේ එක්සර්සයිස් ටික ගොඩක් වටිනවා. කරලා බලන්න වෙනස ඔයාලටම තේරෙයි. එහෙනම් මම සමුගන්නම්. කස්තුරි ආරච්චි channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Bye.